ඔයාලා දන්නවද අද අපි පාවිච්චි කරන කම්පියුටර් එකක් මේක ආරම්භයේදී මේක අපේ කාමරයක් විතර ලොකුයි කියලා. පරිගණකයේ පරිණාමය සහ විකාශනය ගැනයි අද අපි කතා කරන්න හදන්නේ. ඉතින් මේ පරිගණකයේ පරිණාමය ගැන කතා කරනකොට අපිට ප්‍රධාන යුග හතරක් වගේම පරම්පරා පහකට මේක බෙදන්න පුළුවන්. මොනවද මේ යුග හතර? පළවෙනි එක තමයි පූර්ව යාන්ත්‍රික යුගය. ඊට පස්සේ එනවා යාන්ත්‍රික යුගය, ඊට පස්සේ විද්‍යුත් යාන්ත්‍රික යුගය, අවසානයේ විද්‍යුත් යුගය. එතකොට මේ විද්‍යුත් යුගය තමයි තවත් පරම්පරා පහකට බෙදන්නේ. හොඳයි. අපි මුලින්ම කතා කරමු මොකද්ද මේ පූර්ව යාන්ත්‍රික යුගය කියන්නේ කියලා. පූර්ව යාන්ත්‍රික යුගය කියන්නේ යාන්ත්‍රික යුගයට කලින් කියන එක. එතකොට මේකෙදි තියෙන එකම එක උපකරණයයි. ඒක තමයි ඇබකසේ. මොකද මේ ඇබකසේ කියන්නේ? අර අපි පොඩි කාලේ පාවිච්චි කරේ ඝනක රාමුව කියලා අයිටම් එකක්. අන්න ඒකට සමාන එකක් තමයි මේ ඇබකසේ කියලා කියන්නේ. එතකොට මේ ඇබකසේ පාවිච්චි කරගෙන අවුරුදු 5000කට කලින් හිටපු කට්ටිය ගණිතයේ සම්බන්ධ දේවල් ලේසි කරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි එනවා යාන්ත්‍රික යුගයට. මොකද යාන්ත්‍රික යුගයක් කියන්නේ? යාන්ත්‍රික යුගය කියන්නේ මිනිසාගේ ශ්‍රමය වගේම දැතිරෝධ ඊට පස්සේ දන්වැල් වගේ යාන්ත්‍රික කොටස් පාවිච්චි කරලා ගණිතමය කටයුතු සිදු කරගත්ත කාලයක්. ඉතින් මොකද්ද මේ කාලෙදී තිබ්බ විශේෂත්වය? පළවෙනිම දේ මේ කාලේ තමයි ජෝන් නේපියර් විසින් ලඝු ගණක කියන ක්‍රමය හඳුන්වලා දුන්නේ. එතකොට මේ ලඝු ගණක කියන ක්‍රමයේ පාවිච්චි කරලා ගණිතය සම්බන්ධ දේවල් කරගෙන යනකොට ඒ කටයුතු ලේසි කරගන්න එයා නිර්මාණය කරනවා නේපියර්ස් බෝන්. එහෙම නැත්නම් නේපියර්ගේ ඇත්තල තීරු කියන උපකරණය. ඊට පස්සේ ඒකේ ආభాෂය අරගෙන හදනවා සර්පිල රූල කියලා තවත් එක උපකරණයක්. මේ සර්පිල රූලෙන් පස්සේ එනවා මේ කතාවේ තවත් එක වැදගත් චරිතයක්. කවුද? ඒ තමයි බ්ලේස් පැස්කල්. බ්ලේස් පැස්කල් ගැන මේ වෙනකොට ඔයාලා අහලා තියෙනවා ගොඩක් තැන්වල. ඒ පැස්කල් සම්බන්ධ මිනුම එහෙම නැත්නම් පැස්කල් කියන භාෂාව ඔය මොන ක්‍රමයකට හරි වල පැස්කල් කියන එක මේ විදිහ අහලා තියෙන්න ඕනේ. එතකොට ඒ බ්ලේස් පැස්කල්ම තමයි මෙතනට එන්නේ. මේ බ්ලේස් පැස්කල් විසින් නිර්මාණය කරන උපකරණයක්. ඒකට අපි කියනවා පැස්කල් අයිනේ එහෙම නැත්නම් පැස්කල් ඊනේ කියලා කියනවා. එහෙම නැත්නම් ඇඩින් මැෂින් ආකලන යන්ත්‍රය එක එක නම් වලින් හඳුන්වනවා. මේකෙදි වෙන්නේ අපිට පුළුවන් සංඛ්‍යා දෙකක් දැම්මට පස්සේ ඒ සංඛ්‍යා දෙකේ එකතුව සහ අඩු කිරීම කියන දෙක අරගන්න. ඒකට කාලයක් යනකොට මේකත් ටික කාලෙකින් අප්ග්‍රේඩ් කරනවා ගෝඩ්ෆ්‍රිඩ් විල්හෙල්ම් කියන ගණිතඥයා විසින්. එයා එක ස්ටෙප් ප්‍රකෝණ කියලා අප්ග්‍රේඩ් කරනවා. එතකොට මේකෙදි වෙන්නේ අර එකතු කිරීම අඩු කිරීම වෙනකොට ಗುಣ කිරීම සහ බෙදීම කියන දෙකත් කරලා මූලික ගණිත ක්‍රම හතරම කරගන්න පුළුවන් විදිහ එකක් හදනවා. ඊට පස්සේ එනවා මේ කතාවේ ඉන්න වැදගත්ම චරිතය. ඔව් මේ කතාවේ ඉන්න වැදගත්ම චරිතය තමයි චාල්ස් බැබේජ් කියන කෙනා. චාල්ස් බැබේජ් තමයි වර්තමාන පරිගණකයේ පියා විදිහට අපි හඳුන්වන්නේ. ඇයි? එයා කම්පියුටර් එකක් හදුවද? නැහැ. එයා කම්පියුටර් එකක් හදුවේ නැහැ. එයා හැබැයි කම්පියුටරේ තියෙන මූලික සංකල්පය එළියට දුන්නා. ඒ කියන්නේ ආදානය, සැකසීම සහ ප්‍රතිදානය කියන ඒ පියවර තුන මුලින්ම එළියට දුන්නේ උපකරණයක් කරහා චාල්ස් බැබේජ්. ඒකයි එයා පරිගණකයේ පියා විදිහට හඳුන්වන්නේ. මෙයා හදන උපකරණ දෙකක්. පළවෙනි එක තමයි ඩිෆරන්ස් එන්ජින් එක. ඩිෆරන්ස් එන්ජින් එක කියන එක ප්‍රථම යාන්ත්‍රික ගණක යන්ත්‍රයේ ආකෘතියක් විදිහට තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ එයා හදන ඇනලිටිකල් එන්ජින් එක. මේ ඇනලිටිකල් එන්ජින් එක එයා බලාපොරොත්තු වෙන උපකරණ විදිහට ගන්න බැරි වෙනවා. මොකද මේක මිලෙන් වැඩි, මේක ඊටම බරයි. හැබැයි මේකෙන් කරන්න පුළුවන් දේවල් හරි සීමිතයි. ඒක නිසා මේක අසාර්ථක වෙනවා. හැබැයි මේක තමයි අද පරිගණකය මේ තරම් දියුණු කරගන්න පළවෙනි කන්සෙප්ට් එක එළියට දාපු උපකරණය වෙන්නේ. එතකොට මේකෙදි සිදුරුපත් ක්‍රමය පාවිච්චි වුණා කියලා කියන්නේ මේකේ සිදුරුපත් තාක්ෂණය පාවිච්චි කරලා මේකෙන් පරිගණක වැඩසටහනක් නිර්මාණය කරන්න හැදුවා චාල්ස් බැබේජ් යාළුවෙක් වෙච්ච ඇඩා ඔගස්ටා ලව්ලෙස් කියන මෙතන. ඒක නිසා ඇය තමයි ලෝකේ ප්‍රථම පරිගණක ක්‍රම ලේඛිකාව විදියට හඳුන්වන්නේ. ඊට පස්සේ එනවා අපි විද්‍යුත් යාන්ත්‍රික යුගයට. ලී ද ෆොරස්ට් කියන විද්‍යාඥයා විසින් හොයාගන්නවා විද්‍යුත් වෑල්වේ කියන උපකරණය. ඒක මේ විද්‍යුත් වෑල්වයත් එක්ක තමයි අර මෙච්චර කාලයක් ගණක යන්ත්‍රත් එක්ක නිර්මාණය කරගෙන ආපු පරිගණක පරිණාමය පරිගණක කියන තත්ත්වයට දියුණු වෙන්නේ. මේ විද්‍යුත් වෑල්වේ පාවිච්චි කරලා හදන පළවෙනි ස්වයංක්‍රීය පරිගණකයේ විදිහට අපි හඳුන්වන්නේ මාක් 1 හොවර්ඩ් ඒකන් විසින් නිර්මාණය කළා. විද්‍යුත්ගේ පරම්පරා පහයි. කොහොමද ඒක අප්ග්‍රේඩ් උනේ? අපි බලමු ඉස්සරහට. ඉතින් මේ සම්බන්ධව මම හදපු ෂෝට් නෝට් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් හරි නැත්නම් කැප්ෂන් එකෙන් හරි ගිහිල්ලා මගේ WhatsApp channel එකට join වෙලා ඒක ගන්න පුළුවන්. ඒ වගේම මම ඩිස්ක්‍රිප්ෂන් එකේම හරි නැත්නම් කැප්ෂන් එකේම හරි දාලා තියන්නම් මේ සම්බන්ධ ක්විස් එකක්. අද මේ කරපු කොටසෙන් ඔයගොල්ලන්ට ක්විස් එකට උත්තර දෙන්න කැමති නම් පුළුවන්. සම්බන්ධ වෙලා ඉන්න දෙකටම මේ වගේ උසස් පෙළ ICT විෂයට වැදගත් වෙන දේවල් ඉස්සරහටත් ඔයගොල්ලන්ට අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ.